මේ අධ්‍යාපනය කියන්නේ සුළුපටු කාරණයක් නෙවෙයි. ඒක දැවැන්ත ආයෝජනයක්. මේක හරියට ආයෝජනය කළොත් තියෙන වාසිය තමයි ඔබ ජීවත් වෙලා ඉන්න තාක් විතරක් නෙවෙයි. ඔබ මිය ගිහිල්ලත් ඒ ආයෝජන ඔබේ පරපුරේ අයට ලැබෙනවා. ආමන්ත්‍රණය කරපු විදියට හැමෝම ආදරයෙන් ඇමතුවේ පොඩි හාමුදුරුවෝ කියලා. ඒ වසර 16ක් වෙද්දී උන්වහන්සේට ගංගාරාම විහාරස්ථානයේ අධිපතිත්වයට පත්වීමත් එක්ක එදා සිට නොනවතින කාර්ය සාධනයක ලෝකාර්ථ චර්යාවක නියලුණ උන්වහන්සේ වෙනුවෙන් අපි නිරතුරුවම පින් දහම් කරමින් දායක කාරකාදීන් සමග පින් අනුමෝදන් කරනවා. උන්වහන්සේ ජීවත් වෙලා හිටපු කාල වකවානුව තුල පිරිනමන ලද දම්පහන් මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් නෙවෙයි සතාසි උපාවගේ යහපත වෙනුවෙනුත් කරන ලද උදාාරතර පුණ්‍ය කර්මයන් උන්වහන්සේ හොඳ තැනක උප්පත්තිය ලැබලා අපිටත් ආශිර්වාද කරමින් ඉන්නවා කියන විශ්වාසය දැඩි ලෙස අප තුලත් අපේ දායකය තුලත් තියෙනවා. මල්ලතු මහා විහාරයට, අස්ගිරි මහා විහාරයට, ඒ වගේම අපේ රාමන්නිකායේ මහා නායක හාමුදුරන් වහන්සේලාට අපි ආරාධනා කළා මේ දානමය පුණ්‍ය ක්‍රියාවට වැඩම කරන්න කියලා. එහාට ගිහිල්ලා අනිත් නායක හාමුදුරන් වහන්සේලාට අපේ පන්සලෙන් ජනරත්න හාමුදුරුවෝ, ආගමික වැඩ කරන ධම්මරත්න හාමුදුරුවෝ, රතනසාර හාමුදුරුවෝ දුරකථනයෙන් ආරාධනා කළා. තියෙන සහෝදර බැඳීම කොතෙක්ද කියනවා නම් ඒ ආරාධනාව කළේ අපි ඇවිල්ලා ආරාධනා කරන්න ඕන කියලා. ඉතින් හැම නායක හාමුදුරුවෝම මතක් කරේ එන්න එපා, අපි ඒ දවසට කොළඹට වඩිනවා කොච්චර වැඩ තිබ්බත් කියලා. ඉතින් ඒ අනුව මේ ධර්මශාලාව අද දානශාලාවක් වෙලා තියෙද්දි මුළු ධර්මශාලාවම පිරෙන්න අපි ආරාධනා කරපු නායක මාහිමිපාණන් වහන්සේලා වැඩම කොට වැඩ ඉන්නවා. පූජ්‍ය ගලබොඩ ඥානේශ්වර ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමින් අද දවසේ සිද්ධ වන සුවිශේෂී කටයුත්තක් පිළිබඳව ඔබ දැනුවත් කරන්නට අවශ්‍යයි. මේ මොහොත වන විට මා රැඳී සිටින්නේ අරලියගහ මන්දිර පරිශ්‍රයේ. මාගේ පසුබිමින් ඔබට පෙනෙන්නේ අධ්‍යාපනයේ ඉතාමත් කැමැත්තක් දක්වන
එහෙත් ආර්ථික අපහසුතා හේතුවෙන් තමන්ගේ අධ්‍යාපනය යථාර්ථයක් බවට පත් කරගන්නට හැකියාවක් නොමැති අපේම රටේ දහසක් දුවා දරුවන් වෙනුවෙන් ගොඩනගන්නා වූ නැන ඉසුර ශිෂ්‍යත්ව වැඩසටහනේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. මෑත යුගයේ සුවිශේෂිත සංඝ පේතෘවරයාණන් වහන්සේ නමක් හැටියට අපවත් වී වදාළ අප ගුරු දේවෝත්තම ගල්බඩ ශ්‍රී ඥානස්සර නායක මාහිමිපාණන් වහන්සේ අවිවාදයෙන් හඳුන්වන්න පුළුවන්. ආගමික නැත්නම් ශාසනික කටයුතු වලින් පරිබාහිරව ජාතික සමාජීය හා සංස්කෘතික කටයුතු වලට උන්වහන්සේ තම ජීවිතයේ වැඩි ඉඩකඩක් දුන්නා. තරුණ දරුවන්ගේ නැගී සිටීම පිළිබඳව උන්වහන්සේට හොඳ කියවීමක් තිබුණා. ඒ නිසා එයාට අතහිර දෙන්න උන්වහන්සේ හැම විටම උත්සාහ කළා. නිහඬව කරපු බොහෝ දේවල් උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව හෝ අපි ප්‍රසිද්ධිය කළ යුතුයි කියන තැනට ආවා. ඒ නිසා නැන ඉසුර ශිෂ්‍යත්ව අරමුදල බිහි වෙනවා. මේ මූලිකම පරමාර්ථය තමයි පහේ ශිෂ්‍යත්ව විභාගයට හැම දරුවෙක්ම වගේ පෙනී සිටිනවා. හැබැයි පහේ ශිෂ්‍යත්වයේ සමත් වුණාට හැම දරුවෙක්ගෙම පාසල මාළු වෙලා නගරයට එන්නේ. අන්නේ පහේ ශිෂ්‍යත්වයේ සමත් වෙන නගරයට එන්න හයියක් නැති දක්ෂ දරුවන්ට මේ ශිෂ්‍යත්වයෙන් ආධාර කරන්න ඕන කියලා. පාසල් දරුවන්ට අමතරව පාසල් හැරගිය දරුවෝ වෘත්තීය පුහුණුවේ දෙනවා නම් ඒ දරුවන්ගේ දක්ෂතාවයේ හැකියාව බලලා එයාට ශිෂ්‍යත්ව දෙන්නත් ඒ අය පාඨමාලාව අවසන් කළාට පස්සේ ස්වයං රැකියාවක් කරන්න ලෑස්ති වෙනවා නම් ඒ ස්වයං රැකියාව ආරම්භ කරන්න අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරලා දෙන්නත් මේ ශිෂ්‍යත්වයට හැකියාව තියෙනවා. අපවත් වී වදාළ පොඩි හාමුදුරුවෝ කියන්නේ පන්සල කියන සීමාවෙන් ඔබට ගිය සමාජ මෙහෙවර Tamanගේ ප්‍රධාන වගකීම කරගත් ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් විදිහට ආගමික සහ ශාසනික මෙහෙවර ඉටු කළා වගේම රටේ අසරණ වුණු ආර්ථික අපහසුතා තියෙන ජනතාවට සහ දරුවන්ට ලොකු සෙවණැල්ලක් වුණා. විශේෂයෙන්ම වෘත්තීය අධ්‍යාපනය, තරුණ සංවර්ධනය සහ ළමා සුමසාධනය උදෙසා උන්වහන්සේ ගංගාරාම විහාරස්ථානය මුල් කර ගනිමින් කරපු මෙහෙවර අපිට කිසි දවසක අමතක කරන්න බෑ. රජයක් විදියට අපේ පැහැදිලි දැක්මක් තමයි අධ්‍යාපනය කියන්නේ ඕනෑම දරුවෙකුට හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවිය යුතු බව. රටේ ආර්ථික දුෂ්කරතා මොනවා තිබුණත් දරුවෙකුගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන ආයෝජනය කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කරන හොඳම සහ විශිෂ්ටම ආයෝජනයයි. දුගීභාවයෙන් පෙළෙන පවුල්වල දරුවන්ට අධ්‍යාපනය අතහැරලා යන්න සිද්ධ වෙන පසුබිම සම්පූර්ණයෙන් නැති කරන්න රජය කැප වෙලා ඉන්නේ. නැන ඉසුර වැඩසටහන කියන්නේ ඒ රජයේ වැඩපිළිවෙලටත් හොඳට ගැලපෙන ඉතාමත්ම වටිනා සහයෝගයක් ලබා දෙන වැඩසටහනක්. ගංගාරාම විහාරස්ථානය යන සහ නැන ඉසුර අරමුදල එකතු වෙලා සිදු කරන මේ සමාජ සේවය රජයක් විදියට අපි ගෙනියන වැඩපිළිවෙලට ලැබෙන ලොකුම ශක්තියක්.
බොහෝ කාලයක් තිස්සේ අපි පොඩි හාමුදුරුවන්ටත් උන්වහන්සේ සිදු කළ සත්කාරයන්ටත් සහාය වෙමින් උන්වහන්සේටත් ගංගාරාම විහාරස්ථානයට ශක්තියක් වූ ගෞරවනීයයන් 8 දෙනෙකුට විශේෂ උපහාරයක් දක්වන්නටයි අප දැන් සැරසෙන්නේ. This memento is being presented to Mr. S. Gurlabh Singh Sidhu, the Chancellor of Guru Kashi University, Punjab, India. මම 10 වසර ඉගෙන ගන්නවා. මගේ පාසල පළුගහවංගුව ජාතික පාසල පදවි ශ්‍රීපුර. පදවි ශ්‍රීපුර ඉඳන් අද දවසේ ඇවිල්ලා ඔන්න තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ශිෂ්‍යත්වයක් ඔබට හිමි වෙලා තියෙනවා. මොකද හිතෙන්නේ මේ ගැන? ගොඩක් සතුටුයි. අපි වගේ ඉගෙන ගන්න ආස කරන ළමයින්ට මේ වගේ ශිෂ්‍යත්ව වැඩසටහන් කියන්නේ ලොකු බලාපොරොත්තු තියෙන දරුවන්ට තියෙන ධෛර්යමත් කරන තැන. ඉතින් මේ වගේ ශිෂ්‍යත්ව ලබා දෙන්න තවත් ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම ඉගෙන ගන්නේ මාර බෝපාගොඩ අනුර මහාවිද්‍යාලයේ. මම ඉන්නේ 6 වසරේ. 6 වසරේ ඉගෙන ගන්න පුංචි පුතෙකුට තමයි මේ ශිෂ්‍යත්වය හම්බෙලා තියෙන්නේ. දැන් පුතේ වාගේ අධ්‍යාපනය වෙනුවෙන් Tamanට ඉගෙන ගන්න අවශ්‍ය කරන හැමදේම මේ ශිෂ්‍යත්වයේ හරහා හම්බෙනවා. ඉතින් වාට මොකද හිතෙන්නේ? වාට මෙහෙම මොකද මෙවැනි ශිෂ්‍යත්ව ලංකාවේ ඉන්න හැම පාසල් දරුවටම ලැබෙන්නේ. ඒ ඇතින් පුතා විශේෂයි ඇත්තටම. මේ වගේ ශිෂ්‍යත්වයක් ලැබුණ එක ගැන පුතාට මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටක් දැනෙනවා. ගොඩක් සතුටක් දැනෙනවා. දැන් ඔබතුමන්ගේ දරුවාටත් ඔබතුමන්ගේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යත්වය හම්බෙලා තියෙනවා. මොකක්ද පියෙක් විදිහට ඔබතුමන්ට හිතෙන්නේ? ඇත්තටම ඒක හොඳ වැඩක්. ඒ කරගෙන යන එක තව වැඩි වැඩියෙන් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. නිම්සර පුතා ඉගෙන ගන්න. 7 ශ්‍රේණිය මොකක්ද ඔයාගේ පාසල? මම ගුණකෝට පැලැස්ස මහාවිද්‍යාලය. අඟුණුකොළ පැලැස්ස මහාවිද්‍යාලයේ තමයි පුතා ඉගෙන ගන්නේ. දැන් පුතේ ඔයාගේ ඉගෙන ගන්නට අවශ්‍ය කරන හැමදේම ඇතුළත් වෙන විදිහට ශිෂ්‍යත්වයක් හම්බෙලා තිනවා නැන ඉසුර කියලා. මොකද පුතාට හිතෙන්නේ? සතුටුයි ඉතින්. සතුටුයිනේ තමන්ට ඉගෙන ගන්න අවශ්‍ය කරන ශක්තිය ඒ හරහා ලැබෙන නිසා. දැන් හොඳට ඉගෙනගෙන කවදා හරි දවසක පුතාට මොකක්ද බලාපොරොත්තුවක් තියෙන්නේ? ඩොක්ටර් කෙනෙක් වෙන්න. ඩොක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඩොක්ටර් කෙනෙක් වෙලා අපේ රටේ අයට සේවය කරන්න. බොහෝ සතුටක්. එක පැත්තකින් ඇහැට කඳුලක් ගන්නවා. ඒ කියන්නේ මේ වගේ දෙයක සහභාගී වෙන්න ලැබීම ගැන ගොඩාක් ඉතින් මේ ගොඩාක් පිං සිද්ධ වෙන දේවල් තමයි මේ වැඩ. ඒ කියන්නේ මෙතන මේ අසරණ ළමයි ටිකක් ඇහිලා ඉන්නේ බැලුවම් පේනවා. ඒ වගේ ළමයිට කන්න බොන්න දීලා ඒ වගේ විශාල සේක කැපවීමක් කරා මේ ඉන්න සියලු දෙනාම. ඇත්තටම මගේ සියලු දෙනාටම ගොඩාක්ම මේ ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ මේ සෑ ගොඩාක්ම ගැන ආරක්ෂක අංශවල ඉඳගෙන මෙතන නිලධාරිකා ගංගාරාමේ අය ඇතුළු කියන්න ගොඩාක් අය ගොඩාක් ලොකු දෙයක් කරා. ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ වගේ දරුවන්ට මේ වගේ දෙයක් ලබා දීම ගැන. ලැබෙන්න ඕන කෙනාට තමයි මේ දේ ලැබුණේ. මෙතේ තාකාලේ දේ සිද්ධ වුණේ නැහැ. හැබැයි අද මේ ළමයිට මේ ලැබෙන්න ඕන ළමයිට මේක ලැබුණේ.